අයිබෝවන් ආදරෙන් පිළිගන්නවා ශර්මිලා ඇස්ට්‍රෝ YouTube channel එකට සුබම සුබ දවසක් වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ කතා කරන්න යන්නේ මිථුන ලග්නයේ ඔයාට අගෝස්තු මාසය සුබද අසුබද කියන කාරණාව. මගේ channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලාම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. අපි ඉස්සෙල්ලාම බලමු මේ මිථුන ලග්නයට කොහොමද අගෝස්තු මාසය ඇතුළත ග්‍රහ ගෝචරය ග්‍රහ සිත්තම කියලා. ලග්නේ බුධ ගමන් කරමින් ඉන්නවා. ඒ වගේම අගෝස්තු 3 ඉඳලා කුජ ඒ ස්ථානයට පැමිණෙනවා. අගෝස්තු 6 නැවත බුධ දෙවන භාවයට රවි ගුරු දෙවන භාවයේ ඉන්නවා. ඒත් එක්ක එකතු වෙලා ගමන් කරනවා. තුන්වන භාවයේ සිකුරු කේතු ගමන් කරමින් ඉන්නවා. අගෝස්තු 2 වෙනකොට සිකුරු 4 වෙන භාවයට ගමන් කරනවා. ඒ වගේම රවි බුධ දෙන්න අගෝස්තු 18න් පස්සේ එකට තුන්වන භාවයේ ගමන් කරනවා. ඒ වගේම රාහු 9 වන භාවයේ සහ සෙනසුරු 10 වන භාවයේ වක්‍ර වෙලා ගමන් කරමින් ඉන්නවා. ඉතින් ඒ අනුව අපිට මෙතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දෙයක් තියෙනවා. අගෝස්තු මාසේ 6 වෙනිදා වෙනකන්, ඒ කියන්නේ පළවෙනි සතිය බුධ බලවත් වෙලා ගමන් කරන සතියක්. ඉතින් මෙන්න මේ සතිය ඇතුලේ කුජ ග්‍රහයගේ එකතුවත් එක්ක බුධත් එක්ක තමයි මෙන්න මේ කාලය ගෙවමින් තියෙන්නේ. කුජගේ එකතුව සිද්ධ වුණ ගමන්ම ඔයා සූක්ෂමව හිතන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි තමන් ගැන තීන්දුව తీරන බොහොම ෂණිකව ගන්න පටන් ගන්නවා. ඒක අගෝස්තු 2 ඉඳලා ක්‍රියාත්මක වෙනවා. එතකොට කලබල වෙලා තීන්දුව తీරන ගන්න ගතිය, ෂණික කෝපය, මෙන්න මේ වගේ වෙනස්ම වුණු සිතවිලි ධාරාවක් එක්ක ඔයාට ගනුදෙනුව කරන්න සිද්ධ වෙන්නේ පළවෙනි සතිය. එතනදී ඔයා කවුද, ඔයා කරන්න ඕනේ මොනවද කියලා අවබෝධයෙන් ඒ දේවල් බොහොම සමානුපාත කරගෙන සමබර කරගෙන යන්න උත්සාහ කරනවා නම් ගොඩක් ලොකු වෙනස්කම් ඔයාට අගෝස්තු මුල් සතියේ දෙන්නේ නැහැ. හැමදේම හොඳ විදිහට සැලසුම් කරගෙන ඉදිරියට යන්න පුළුවන් වාසනාව දෙනවා. නමුත් මේ කුජගේ පැමිණීමත් එක්කම ඔයාට ඇති කරන ෂණික කෝපය, ඒ නොයිවසිලිමත් බව වගේම සූක්ෂම ගතිය ඔයා ඉන්න තැනින් වෙනස් කරන්න හේතුවක් වෙනවා. ඉතින් එතනදී අගෝස්තු 6 වෙනකම් බුද්ධිමත් වෙන්න. ඔයා ඒ දේවල් ඔයාගේ ලග්නාධිපතියත් එක්ක ඉන්න නිසා ලොකු ගැටලුවක් නැහැ. නමුත් අගෝස්තු 6 ඉඳලා බුධගේ මාරුව සිද්ධ වෙනවා. බුධ රවි ගුරු තුන්වන භාවයේ ගමන් කරනවා. එතකොට ධනස්ථානය කියන එක නැවත බලගැන්වෙන කාලයක්. බහුවිධ ධනය හොයන්න පුළුවන් වෙන සූක්ෂම ක්‍රම වලින් සූක්ෂමව ගන්න තීන්දුව తీරන වලින් ඔයාට වෙනදට වඩා උපයන්න පුළුවන් හැකියාවක් දෙනවා. සූක්ෂම ක්‍රම කියලා කිව්වේ ඔයා කරමින් ඉන්නම ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඔයා කරමින් ඉන්න අමතර ආදායම් මාර්ගයක යෙදෙන එකක් වෙන්න පුළුවන්. ඒකේ වැඩි දියුණුවට ඔයා බොහොම තීන්දුව తీරන වෙනදට වඩා බොහොම සූක්ෂම විදිහට ගන්න තරම් බුද්ධිමත් වෙන කාලයක තමයි ඉන්නේ. ඉතින් ඒක යහපත් පිහිටීමක්. නමුත් මේ අගෝස්තු 6න් පස්සේ කුජ ලග්නේ තනිවම ගමන් කිරීම මිථුනේ තැනකට කුජ පැමිණියාම ඔයා පිටස්තර පාර්ශවයන්ට ආකර්ෂණය වැඩි වෙනවා. අනිත් අයගේ වචන වලට කන් දෙන්න බලන ගතිය වැඩි වෙනවා. ඉතින් එතනදී ඔයා අර පොදුවේ මිථුන ලග්නේ ඔයා කාවවත් තදින් විශ්වාස කරන්නේ නැහැ. තමන් ගැන විශ්වාස කරලා වැඩ කරන ගතිය වෙනුවට අනිත් අය මත විශ්වාසය තියලා ඒගොල්ලන් හරහා ගන්න තීන්දුව తీරන වලට එකඟ වෙලා වැඩ කටයුතු කරන්න බලන තත්වයක් එනවා. නමුත් වෙනස කියන්නේ තමන්ගේම අයට හුම්කන් දීම අඩු කරනවා. තමන්ගේ ළඟම ඥාතියට වෙන්න පුළුවන්, සමීපතම යාළුවට වෙන්න පුළුවන්, තමන්ගේ පවුලේ සමාජිකයට වෙන්න පුළුවන්. ඔයා හුම්කන් දෙන්නේ නැහැ. ඔයා පිටස්තරය විශ්වාස කරලා වැඩ කරන්න පටන් ගන්න කාලේ. ඉතින් ඒක ඒ තරම්ම හොඳ දෙයක් නෙවෙයි. ඒක යම් තරමකින් පාලනය කරගන්නවා නම් ඔයාට ගොඩාක් මේ කාලය ඇතුලේ සුබඵල උදා කරගන්න පුළුවන්. ඉතින් මේ රවි බුධ ගුරු මේ ග්‍රහ තුන් දෙනාගේ එකතුව දෙවන භාවයේ පවතින්නේ පොඩි කාලයකට. ඒකට හේතුව තමයි රවි අගෝස්තු 18 වෙනකොට තුන්වන භාවයට මාරු වෙනවා. බුධ අගෝස්තු 23 වෙනකොට තුන්වන භාවයට මාරු වෙනවා. එතකන් රවි බුධ ගුරු සංයෝගය ඔයාව බුද්ධිමතෙක් කරනවා. ඔයාව ධනවත් කරන්න මඟ පාදන තැනටපත් කරනවා. ඉතින් එතනදී ගුරුගේ බලවත් වීම ඒකට ලොකු වාසියක් වෙනවා. 10 වෙනි අධිපතියා වෙන ගුරු තමයි බලවත් වෙලා ධනස්ථානයේ ඉන්නේ. ඉතින් රැකියාවෙන් ඔයාට ආදායම් හොයන්න උපයන්න පුළුවන් වාසනාව දෙනවා. ඒක ව්‍යාපාරයකින් වුණත් ඒකට සුබඵල උදා කරලා තියෙනවා. මොකද 7 වෙනි භාවයට අධිපතියත් ගුරු නිසා.
ඉතින් මෙතනදී මේ හැම දෙයකින්ම ආදායම් ලාභ හිමිකම් තිබුණා වුණත් ඔයාගේ මේ දහවන භාවයේ සෙනසුරු ජූලි මාසේ 27 වෙනිදා ඉඳලා වක්‍ර වෙලයි ගමන් කරන්නේ. එහෙනම් ඔයා රැකියාව හෝ ව්‍යාපාර කටයුතු මත හෝ ගත්ත තීරණ නැවත හැරිලා බලලා අඩුපාඩු සකස් කරන්න පුළුවන් කම ඇති කරගත්ත කාලයක තමයි ඉන්නේ. එහෙනම් ඔයා ගත්ත තීරණ වල මේ එල්ලිලා ඉන්නේ නැතුව ඔයාට වෙනස් වෙන්න පුළුවන් තැනදී ඔයා වෙනස් කළ යුතු තැනදී වෙනස් වෙන්න ඕන කියන කාරණාව මේ සෙනසුරුගේ වක්‍රය හරහා පෙන්නනවා. එහෙම නොවුනොත් ඔයාට ලැබීම් අඩු කරනවා. ඔයාගේ රැකියාව ඇතුළේ ඔයාට රැඳෙන්න පුළුවන් වාග්ය අඩු කරනවා. තමන් බලාපොරොත්තු නොවුණු මොහොතක අනපේක්ෂිත විදිහට රැකියාව හැර යාමට එහෙම නැත්නම් වෙළඳ ව්‍යාපාර නවත්තලා දාන්න සිද්ධ වෙන කාලයක්. ඉතින් ඒක නිසා බුද්ධිමත් වෙන්න තමන් නැවත අතීතයේ දිහා හැරිලා බලලා තමන් ගත්ත තීරණවල අඩුපාඩු තියෙනවා නම් ඒවා සකස් කරගන්න තරම් නිහතමානී වෙන්න. මේ කුජ ලග්නේ ගමන් කරන ග්‍රහ ගෝචරය එයාට ඉඩ දෙන්නේ නැහැ ඒ කටයුත්තට. නිතරම ඔයාගේ මමත්වය තමන් ගත්ත අදහසේ මෙල්ලිලා ඉන්න ගතිය වෙනස් වෙන්න අකමැති ගතිය දෙනවා. නමුත් ඉවසීම අඩුයි ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. නමුත් සෙනසුරුගේ වක්‍රය හරහා එහෙම ප්‍රතිඵල දෙන්නේ නැහැ. එතකොට ඔයා අතරමඟ අතහැරලා දානවා. ඔයා දේවල් වෙනස් කරන්න මේ වෙනස් කරන්න උත්සාහ කරනවා. ඒ දේවල් පවත්වගෙන ඒ අඩුපාඩු හදන් ඉස්සරහට යනවා වෙනුවට සම්පූර්ණම අතහැරලා දාන්නත් ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථා මගහරව ගන්න ඔයාට ඒ සෙනසුරු වක්‍රය හරහා පෙන්වන දේ ගැන අවධානයෙන් හිටියොත් ඔයාට මේ බුධ රවි ගුරු ඇති කරන ධන යෝගවලට ඒ ධනයට සුබ බල උදා කරපු දේවල් ඍජුව තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වාසනාව තියෙනවා. ඒ වගේම වීර්ය ගැන බලන තුන්වන භාවයේ සිකුරු සහ කේතු තමයි ගමන් කරමින් හිටියේ. නමුත් අගෝස්තු 2 ඉඳලා අගෝස්තු 2 වෙනිදා ඉඳලා සිකුරු ගමන් කරනවා 4 වන භාවයට. එතකොට 3 වන භාවයේ කේතු තමයි නැවත වතාවක් මූල ත්‍රිකෝණ රාශියකට ඉතුරු වෙන්නේ. අගෝස්තු 18 වෙනකන් කේතු 3 වෙන්නේ ගමන් කරන නිසාම ඔයාගේ වීර්ය යම් තරමකින් අඩු කරනවා. ඔයාගේ සිතිවිලි ප්‍රබල වුණාට ක්‍රියාව දුර්වල වෙන කාලයක්. ඉතින් ඒ හින්දා හිතනවා විතරයි කරන්නේ වගේ දෙයක් පේන්න ගන්නවා. විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු වල නියුක්ත වෙලා ඉන්න දුවා දරුවන්ගෙන් මේක ගොඩාක් හොඳට පිළිබිඹු වෙනවා. මොකද කියන තරමට වැඩ සිද්ධ වෙන්නේ නැති කාලයක්. තමන් වීර්යය යොදන්නේ නැහැ. ටිකක් කම්මැලි වෙනවා. තමන්ගේ සුව පහසුව පමණට වඩා අපේක්ෂා කරන්න බලාපොරොත්තුෙන් තමන්ගේ කාලයේ ගෙවනවා. වෙන සිකුරු 4 වෙන්නට පැමිණීමත් එක්ක එතනදී බුධගේ බලවත් වීම හරහා අගෝස්තු 6 විතර වෙනකන් බුධගේ බලවත් වීම හරහා සිකුරුගේ දුර්වල වීම මගහරවනවා. නමුත් අගෝස්තු 6න් පස්සේ ඉඳලා මේ සිකුරු 4 වෙනි භාවයට පැමිණීමෙන් ඔයා වෙනතට වඩා සිතිවිල්ලේ ඉඳලම ක්‍රියාවට යනකම්ම සැහැල්ලුව අපේක්ෂා කරනවා. සුව පහසුව අපේක්ෂා කරනවා. වෙහෙස පහන්සියලා ලොකු වගකීම් දරාගෙන වැඩ කටයුතු කරනවා වෙනුවට බොහොම සරලව සිතිවිලි තියාගෙන වැඩ කරන්න තමයි ඔයා උත්සාහ කරන්නේ. ඉතින් එතනදී ඔයාගේ රැකියාවේ දියුණුව යම් තරමකින් අඩාල කරන්න ඒක හේතුවක් වෙනවා. වෙළඳ ව්‍යාපාරයේ දියුණු කරන්න තියෙන අවස්ථාත් ඔයාගෙන් යම් තරමකින් ගිලිහිලා යන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මැදි වයසෙන් එහා අය තමන්ගේ ඔය හෘද රෝග රුධිරගත කල්පවතින රෝග ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මෙන්න මේ බලපෑම හරහා ඒ වගේම නමෝන භාවයේ රාහුගේ පැමිණීමත් එක්ක විශේෂයෙන්ම සුබඵල උදා කරලා තියෙනවා. විදේශගත වීම වලට අපේක්ෂාවෙන් ඉන්නවනම් ඒ වැඩ කටයුතු සාර්ථක කරගන්නත් ඔන්න වාග්ය උදා කරලා තියෙනවා. මෙතනදී මේ කේතු සහ රාහුගේ සප්තම දෘෂ්ටියත් එක්ක වීර්ය යොදන්නේ ඔයා තමන්ගේ පදිංචිය වෙනස් කරගන්න. තමන්ගේ පදිංචි තැනින් බැහැර වෙන්න. අන්න ඒ වැඩ කටයුතු වලට තමයි ඔයා වීර්ය යොදන්නේ. නමුත් හරියටම තමන් කරන්නේ මොනවද? තමන් හවුලක් කරනවා නම් ඒ හවුල. එතකොට බිස්නස් එකක් කරනවා නම් ඒ ව්‍යාපාරය. ඉතින් විදේශ සම්බන්ධ ඒ අවස්ථා මේ හැම දෙයක්ම බොහොම හොඳින් පවත්වගෙන යන්න පුළුවන් හැකියාවක් වාතාවරණයක් ඇති කරන කාලයක තමයි ඔයා ඉන්නේ. ඉතින් අවශ්‍ය තැන්වලදී උපදෙස් ගන්න උපදෙස් අරගෙන තමන්ගේ ජීවිතේ හරි විදිහට සකසරුවන් කරගෙන ඉස්සරහට යන්න තීරණ ගන්න. තමන්ගේ සවදතාන රැක ගන්න සිද්ධ වෙනවා. තමන්ට නුසුදුසු සම්බන්ධකම් ඇති වෙන්න පුළුවන් කාලයක් තමයි දැන් ගත වෙමින් තියෙන්නේ. ශනික තීරණ මැත්තේ තමන් වැඩිපුර හිතන්නේ බලන්නේ නැතුව ලෞකික සැපට වහල් වෙලා ගන්න තීරණ වලින් වැරදිම සම්බන්ධයක්
ඒ කියන්නේ වැරදිම ප්‍රේම සම්බන්ධයක්, වැරදිම යාළුවෙක්, ඒ වගේම වැරදිම විවාහයක් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ වගේනත් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම මෙතනදී සිද්ධ වෙන්න පුළුවන් සරලම උපදේශ තමයි දෙයක් කරන්න කලින් හොඳින් හිතන්න. හිතලා හොඳට හොයලා බලලා තීරණ ගන්න. තමන් ගන්න තීරණේ හරි කියලා එල්ලිලා ඉන්නව වෙනුවට තමන්ට අවශ්‍ය උපදෙස් අරගෙන හොඳට හොයලා බලලා තමන්ගේ කටයුතු ආරම්භ කරන්න. එහෙම නැත්නම් තීරණ ගන්න. මේ හැම දෙයක්ම ඔයාගේ දියුණුවට හේතුවක් වේවි එතකොට. ඒ වගේම අපි දැන් කතා කරා දහවන භාවයේ වක්‍ර වීමත් එක්ක සෙනසුරුගේ රැකියාව ආපස්සට හැරිලා ගත්ත ආයෝජන කරපු දේවල් ඒ ගැන හොයලා බලන්න ඕන කියලා. ඉතින් මේ ග්‍රහ ගෝචරයක් ගැන අපි විශ්ලේෂණයක් කළාම මේක මේ පොදුවේ කියන කතාවක් නේ. එතකොට අපි අපේ පෞද්ගලික කේන්දරයට මේක ඍජුවම එකතු කරගන්න බලනවා. නමුත් ඔයාගේ උප්පත්ති කේන්දරේ ග්‍රහයින්ගේ පිහිටීම ඒ වගේම මහදශාව අතුරු දශාව යන ග්‍රහ ගෝචර අනුව යම් තරමකින් ඔයාගේ ප්‍රතිඵල අඩු වැඩි කරන්න බලනවා. නමුත් මිථුන ලග්නයට පොදුවේ මේ කියන පලාපලයේ තියෙනවා ඔයාගේ උප්පත්ති කේන්දරේ ඒ දෙන ප්‍රතිඵලය අඩු හෝ වැඩි තමයි කරන්නේ. ඉතින් ඒකට බලපානවා මහදශා අතුරු දශා ඔයා ගත කරමින් ඉන්න කාලේ තියෙන විදසාව මේ වගේ දේවල් බලපානවා. ඉතින් ඔයා ශනික ප්‍රබල තීරණ තමන්ගේ ජීවිත කාලෙටම බලපාන ප්‍රබල තීරණ ගන්න කලින් තමන්ගේ කේන්දරයේ පෞද්ගලිකව පරීක්ෂා කරගෙන තමන් අද ඉන්නේ කොතනද කියන එක අවබෝධ කරගන්න. එතකොට ඔයාට ගොඩාක් ඒක යහපතක් වෙනවා. ඔයාගේ වැඩ කටයුතු සාර්ථකව සැලසුම් කරගන්න. ඉතින් විදේශය නම් සුබඵල උදා කරලා තියෙනවා. විදේශගත වෙද්දී ඒ වලට මුදල් ආයෝජන කරන තැනදී සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැතුව අර කවුරු හරි කියපු පළියට හොයන්නේ බලන්නේ නැතුව තමන්ගේ මුදල් ආයෝජන කරන්න එපා. ඒකයි මම ඉස්සෙල්ලත් කිව්වේ. ජූලි 27 ඉඳලා පටන් ගත්තේ ඔයා කරපු ආයෝජන ඔයා අතගහපු වැඩ හරිද වැරදිද කියලා හොයලා බලලා ඒවා නිවැරදි කරගන්න. ඉතින් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. තමන්ගේ සෞඛ්‍ය පීඩාවලදී සෙම් ගති බහුලයි. අර හෘද රෝග, රුධිරගත කල්පවතින රෝග ගැනත් සැලකිලිමත් වෙන්න. තමන්ගේ ඔය කකුල් වල මස් පෙරලෙන ගති, නහර ගැට ගැහෙන ගති ඇති වෙන්න පුළුවන්. ඒවා ගැනත් අවධානය දෙන්න. ඉතින් තමන්ගේ ආගම දහම පැත්තට නැඹුරු වෙන්න. විශේෂයෙන්ම මේ රාහු නමවන භාවයේ ගමන් කරමින් ඉන්න නිසා චන්ද්‍ර පිරිත, සූර්ය පිරිත වගේ දෙයක් දවස ගානේ අහුම්කම් දෙන්න, ධර්ම දේශනාවලට සවන් දෙන්න, හිත නිවෙන සංසුන් වෙන හැම කුසලයක්ම ඔයාගේ මෙන්න මේ කාලයේ යහපත් කරගන්න ඔයාට සුබඵල දෙන ආකාරයට හේතුවක් වේවි. ඒ ගැනත් අවධානය දෙන්න. හිත නිවෙනවා කියන්නේම ඔයාගේ කිරණ ශක්තිය බලවත් කරලා ඔයාට යහපත උදා කරනවාමයි. ඉතින් අද වීඩියෝ එක ඔයාට වැදගත් කියලා හිතුණා නම් ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක තවම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට එකතු වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ සියලු පැතුම් ඉෂ්ට සිද්ධ කරගන්න විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා. සතුටින් සැනසීමෙන් සහනයෙන් ජීවිතය ගෙවන්න තුනුරුවන්ගේ ගුණය ලැබේවා. තෙරුවන් සරණයි.